hair එකට ආදරේ කෙනෙක් නම් කවදාවත්ම මේ පුරුදු ටික නම් කරන්න යන්න එපා. hello my dears. ඉතින් අද කතා කරමු ඔයාගේ hair එක ලස්සනට තියාගන්න පුළුවන් tips ටිකක් ගැන. ඔයාගේ hair එක නිතර ඔයා උණු වතුරෙන් හොදන්න යන්න එපා. මොකද අපේ scalp එකේ natural oils තියෙනවා. ඒ natural oils ඔයා නිතර උණු වතුරෙන් ඔයාගේ කොණ්ඩේ හොදනකොට යන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ කොණ්ඩේ dry වෙනවා, frizzy වෙනවා. මේ reason දෙකටම බලපාන ප්‍රධානම හේතුව තමයි ඔයාගේ scalp එකේ තියෙන natural oils ඔයා ඉක්මනටම remove කරගන්න එක. එහෙනම් කවදාවත් උණු වතුරෙන් කොණ්ඩේ හොදන්න එපා. කොණ්ඩේ නිතරම තදට කැට ගහගෙන ඉන්න එපා. ඔයාගේ කොණ්ඩේ නිතර ටයිට් එකට hair bun එකක් හරි high hair ponytail එකක් හරි දානවා නම් ඔයාගේ කොණ්ඩේ නිතරම යන්න බලනවා. ඒ වගේම නිතරම කැඩෙන්න බලනවා. ඒ හින්දා පුළුවන් තරම් loose hair style මේක විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී නින්දට යනකොට loose hair style එහෙම නැත්නම් scrunchie වගේ දේවල් පාවිච්චි කරලා හරිම soft hair style දාන්න පුරුදු වෙන්න. නිතරම tight එකට hair style දාන්න යන්න එපා. ඒකට ඔයාගේ කොණ්ඩේ ඉක්මනටම damage වෙනවා. නිතරම ඔයාගේ කොණ්ඩේට high heat එකක් දෙන දේවල් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ ඔයා නිතරම කොණ්ඩේ set කරන්න hair iron එකක්, ඒ කියන්නේ high heat තියෙන hair iron එකක්, blow dry setting වගේ දේවල් කරන්න යන්න එපා. මොකද එතකොටත් ඔයාගේ කොණ්ඩේ ඉක්මනට damage වෙන්න පටන් ගන්නවා. මොකද මේ වලින් අපේ hair එකේ cuticle layer එකට damage කරනවා. cuticle layer එක damage වෙනවා කියලා කියන්නේ ඔයාගේ කොණ්ඩේ අගිස්ස පැලෙන්න ගන්නවා. ඒ වගේම කොණ්ඩේ යන්න පටන් ගන්නවා, dry වෙනවා, hair falls වගේ දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා කොයිම වෙලාවකවත් high heat තියෙන දේවල් කොණ්ඩේට නිතර කරන්න යන්න එපා. ඉතින් මෙන්න මේවා නිතරම කරන කෙනෙක් නම් මේ දේවල් නවත්තලා බලන්න ඔයාට හොඳ result එකක් බලා ගන්න පුළුවන් වෙයි. මේවා මාසෙකට එකපාරක් දෙපාරක් වගේ කරාට ප්‍රශ්නයක් නෑ. නිතර කරන්න යන්න එපා කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ. ඉතින් මේ වගේ ලස්සන beauty tips දැනගන්න Theo's lifestyle follow කරලා තියාගන්න.